Hi, අද බලමු අපේ බදුල්ල ට්‍රිප් vlog එක. අපි මේක ගිහින් ඇවිල්ලා දැන් මාස 4-5ක් විතර යනවා. ඒත් මං හරිම කම්මැලිකමේ තමයි හිටියේ මේක හදලා වොයිස් කරන්න. කොහොම හරි ඔන්න දැන් උදේට කන්න කලින් අපිට පොඩි බඩගින්නක් ආපු නිසා අපි PNS එකට ආවා මොනවා හරි ගන්න. අපි උදේට කන්න ආවේ හිරුෂිමාලිලා ගෙදරට. යන ගමන් අපිට තව බඩුවක් ගන්න තිබුණ නිසා අපි කාගිල්ස් එකක් ගාවෙන් නැවැත්තුවා. ඔන්න එතන ඉන්න අතරේ තමයි අපේ පළවෙනි කොක්ටේල් එක අපි හැදුවේ. අපි හැදුවේකොට මේක ඇත්තටම හැදුවේ කොතලාවල මාමයි. මේක අපේ ඇනුවලි එකම තැනට යන ට්‍රිප් එකක්. ඉතින් මෙච්චර ආසාවෙන් යන එක හේතුවක් තමයි මේ කොක්ටේල් එක. මොකද ඒක මාරම රසයි. ඊටු හේතු මොනවද කියලා දැනගන්න ඕන නම් vlog එක ඉවර වෙනකම් බලන්න. අපි දැන් මේ ලිප්ටන් සීඩ් බලන්න යන ගමන් තමයි ඉන්නේ. අපි යන මඟ තමයි මේ ගඟ තිබ්බේ. හැබැයි මට හරියට මතක නෑ මේ කොහෙද තිබ්බේ කියලා. බලන්නකෝ මේ පාරේ ලස්සන. ඔන්න දැන් ඉතින් අපි ලිප්ටන් සීට් යන ගමන් තමයි හිටියේ. අපේ බස් එක උඩටම යන්න බැරි නිසා අපි ටොක් වෙලා තමයි ගියේ. ඉතින් යද්දී පාර දෙපැත්තේ හොඳටම මීදුම. ඔන්න අපි උඩට ආවා. උඩ පුදුම තරම් හුලඟක් තිබ්බේ වගේම හරිම සීතලයි. ඒ වගේම මීදුමත් හොඳටම තිබුණා. ඒක හින්දා අපිට එච්චරම වීව් එක බලන්න බැරි වුණා. මොකද මීදුම අඩු වුණාම තමයි එතන වීව් එක හොඳටම ලස්සනට පේන්නේ. ඊට පස්සේ අපි එතන තිබුණු කඩේට ගියා. මොකද අපිට සීතලත් එක්ක කඩේකුත් තියෙනවා දැක්ක නිසා එතනින් මොනවා හරි රසයෙන් කන්න හිතුණා. එතන උණු රොටි, සමෝසා, පැන්කේක්, ප්ලේන් ටී ඒ වගේම තව ගොඩක් ජාති තිබුණා. ඉතින් ඒව හරිම රසයි. ඔන්න ඊට පස්සේ අපි එද්දී තමයි මීදුම හොඳටම අඩු වෙලා හරිම ලස්සනට පාර දෙපැත්ත පේන්න ගත්තේ. ඉතින් අපිට ඕන වුණා පොඩ්ඩක් නවත්තලා බැහැලා බලන්න වගේම ෆොටෝස් ටිකකුත් ගන්න. අපි ගියේ ටුක් එයා බස් ට්‍රැවල් ළගේ ටුක්ස් වල. ඉතින් එයාලත් හරිම ෆ්‍රෙන්ඩ්ලි, හරිම හොඳයි. ඔන්න අපි අපේ බංගලෝ එකට ආවා. අපි දැන් යමු අපේ රූම් එක බලන්න. මේ තියෙන අපේ රූම් වීව් එක පේනවනේ කොයිතරම් ලස්සනයිද කියලා. බංගලෝ එකට එද්දී අපි හැමෝම පුදුම තරම් බඩගින්නකින් තමයි හිටියේ. ඉතින් ඒ නිසා ඔන්න අපි හැමෝම දැන් ලන්ච් ගන්නවා. හැමදාම මේ බංගලෝ එකට එන්න තව හේතුවක් තමයි මේ චෙෆ් අංකල්ලාගේ කෑම. ඒවා නම් පුදුම තරම් රසයි. ඔන්න ඊට පස්සේ අපි හැමෝම වොෂ් එකක් දාලා චේන්ජ් කරගෙන ටීවී රූම් එකට ආවා. ඒ වෙද්දි ටී ටයිම් එකත් ඇවිල්ලා. අපේ chat එක මගින් නවත්තලා අපි ඕම බලන්න පටන් ගත්තා. ඕගොල්ලෝ කියලා දෙන්න බෑ. එහෙම නෙමෙයි. පේනවනේ ඉතින් එලියෙන් ඇඩ්වයිසස් හම්බෙද්දී ඒවට පොඩි රණ්ඩුත් යනවා. දෙන්න කියලා ඉල්ලන්නේ. මේ අයිස් එකේ අතින් තමයි දාගන්න ඕනේ හැන්දා. ඒ චූටි මේකේ. ආදරේ මගේ ළඟට එන්න හිතෙනවා. ලා 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 සීතලේ ගිලා ඉන්න සිනෙහිලා අදට කොයිද පාවි සිනේමා කවිතනි ඔබ. ඔන්න ඉතින් අපිට පොඩි ලයිෆ් ඇඩ්වයිසස් ටිකකුත් හම්බුණා මේ වෙලාවේදී නම්. ඊට පස්සේ ආයෙමත් අපි කෑවා. කාලේ ඉවර වෙලා අපි කට්ටිය ආයෙමත් පොඩි chat එකක් දාගෙන හිටියා. දෙන්නනේ අපිට අන්දන්න දැන්නේ Good morning. ඔන්න දෙවන දවසේ උදේ වුණා. අපි හැමෝම හිටියේ කොහෙද යන්නේ මොකද කරන්නේ කියලා හරියටම ඩිසිෂන් එකක් නැතුව එක ඒවා හිතන ගම. ඔයාගන්නම ෆොටෝ එකක් ගන්න. ඔයා කොහෙද අරයාගෙක් ගත්තේ? මේ තියෙන්නේ අපේ ලස්සන බංගලෝ එක. ආයින්න මං එන්න උතන එකක් ගන්න. සම හට් එකක් තියෙනවා. මල් තියෙනවා.
මේ බංගලෝ එකට එන පාර. පේනවනේ ඒක කොයි තරම් ලස්සනද කියලා. ඉතින් මං අර කලින් කිව්ව රීසන්ස් වලින් අනිත් එක තමයි මේ බංගලෝ එකේ ඒකට පේන වීව් එකේ සහ ඒකේ වටපිටාවේ තියෙන ලස්සන. එතන ඉවරයි. මං ඉතින් ඔන්සෙල්ලාවක් හම්බුන එකෙන් උපරිම chance එක ගත්තා. ඔන්න අපි ආයෙමත් කනවා. ලිටල් ඇඩම්ස් පීක් යනවා කියලා හිතාගෙන හිටපුවා. අපි අන්තිමට ගියේ කොහෙද කියලා බලන්නකෝ. ටිකක් දවල් වුණ නිසා ලිටල් ඇඩම්ස් පීක් ගමන ඊගාව අවුරුද්දට කල් දාලා අපේ අම්මලට ඕන වුණ නිසා අපි ඊට පස්සේ ගියා මහමෙවුනා අසපුවට කුඹල්වැල තියෙන. අපි ආයෙත් කමු. ඔන්න ඉතින් අපි බලන්න අපේ බණ්ඩාරවල යාළුවෙක් වුණු රවිඳු මල්ලිලත් ආවා. ලන්ච් වලින් පස්සේ අපි කට්ටිය පොඩ්ඩක් ටීවී බලපල හිටියා. ඊට පස්සේ අපි දැන් මේ ලෑස්ති වෙන්නේ නයින් ආච්චියන්න අපි ට්‍රේන් එක එන වෙලාවත් හොයලා බලලා ඒ වෙලාව ටාගට් කරලා තමයි දැන් මේ යන්න හදන්නේ. මේ නයින් ආච්චි බලලා අපි ආපහු යන ගමන් තමයි දැන් ඉන්නේ. ගිහින් ඇවිල්ලා අපි පෑන් කේක් කාලා තේ බීලා ආයෙමත් අපි කට්ටිය එක්ක ඕමේ බැලුවා. අද රාත් අපිට තිබ්බේ ටිකක් වෙනස් මෙනියු එකක්. බිත්තර රොටි, පරාටා, නාන්, වටලප්පන් ඒ වගේ රසබරස් කෑම ටිකක් තිබුණා. කලින් දවසේ රෑ වගේම පොඩි පොඩි ෆන් ගේම්ස් ටිකක් කරන ගමන් අපි පොඩි chat එකකුත් දාගෙන හිටියා. එයා හොනේ මොනුරු කෑ ගන්න සද්ද. ඉතින් අකමැත්තෙන් උනත් අද අපි යන්න ලෑස්ති වෙනවා. එදා දවස් නම් තිබුණේ අපිට දාලා එන ලෝභ හිතෙන ධර්මයේ ක්ලයිමේට් එක. ටිකක් කෙට්ටු එකක් ගහනවා. ඔව් අනේ. එතකොට බඩ වලින් සමාවෙන්න. මේ ඔවත් උදේ කෑමත් පුදුම රසක් තිබුණේ. අක්කා තමයි බිගි නෑ. හයි කියන්නේ මොකද? හායි ගයිස්. අපි හැරමු. අපි දැන් අසුදු. හයි කියන්නේ. හයි කියන්නේ. හලෝ. හලෝ. ගගනට. අන්තිමේදී කරමුත් ගාලා ඉවර වෙලා තමයි අපි එන්න ලෑස්ති. බයි කියන්න. බයි. හරි පරිවර්තන ජනප්‍රිය.